යාළුවනේ අද අපි කතා කරන්න යන්නේ Apple සමාගමේ තවත් එක් සන්ධිස්ථානයක් වුණු Apple 12 ෆෝන් එක ගැන. දැන් එන අලුත් මාල්දෙලි ගොඩක් ඇවිත් තිබුණා. තවමත් ගොඩක් දෙනෙක් අඩුවට හොයන ෆෝන් එකක් තමයි මේ 12 කියන එක. මේක 2026 අවුරුද්දේ මේ ෆෝන් එක පාවිච්චි කරන්න පුළුවන්ද? ගන්න එක ලාභද? අපි අද පොඩ්ඩක් ඒ ගැන පොඩ්ඩක් අපි කතා කරලා බලමු. යාළුවනේ iPhone 12 එකක් 2026 මිලදී ගන්න එක ඇත්තට වටිනවද? ඉස්සරම අපිට ඕනේ ඩිස්ප්ලේ එකනේ. අපි ඩිස්ප්ලේ එක ගැන ඉස්සරම කතා කරලා බලමු. මේකේ ඩිස්ප්ලේ එක තියෙන Super Retina XDR කියන ඩිස්ප්ලේ එක. ඔයාලා ගේම් ගහන්න, වීඩියෝ බලන්න මේක මාර ක්වොලිටි ඩිස්ප්ලේ එකක්. මම ඩිස්ප්ලේ එක ගැන කතා කරා. දැන් මම ඔයාලට කියන්නේ මේ ෆෝන් එකේ performance ගැන කොහොමද කියලා. මේකේ වේගයයි ක්‍රියාකාරීත්වය ගැන අපි කතා කරොත් මේකේ තියෙන A14 Bionic කියන chip එක. ඇත්තම කිව්වොත් 2026 තවමත් මේක ස්පීඩ් ඕනෑම app එකකට, ඒ කියන්නේ ඕනිම game එකකට හුදෙටම ප්‍රමාණවත්. ඒ වගේම මේක 5G support කරන නිසා ඉස්සරහට එන වේගවත් ඉන්ටර්නෙට් පහසුකම් වලටත් මේක මාරම ලෑස්ති පිට ඉන්නේ. මේක අවසාන තීරණයක් ගැන වලට කිව්වොත් ඔයා බජට් එකකට හුද iPhone එකක් හොයනවා නම් ඇත්තටම 12 එක කියන්නේ ඉතාමත් හුද තීරීමක්. බැටරි ලයිෆ් එක ගැන නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. අනෙක් හැමතින්ම මේක සුපිරි වැඩක්. මම ඔයාලට ඉස්සෙල්ලා වගේ කිව්වනේ කැමරාව ගැන මම අන්තිමට කියන්නම් කියලා. මම දැන් කැමරාව ගැන පොඩ්ඩක් ඔයාලට දේවල් කිහිපයක් කියන්නම්. ඔයා මේ ෆෝන් එක ගන්න කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න නම් ඇත්තටම හොඳ ෆෝන් එක. මේකේ පිටිපස්ස 12 මෙගාපික්සල් ඩුවල් කැම් එකක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේක නයිට් මෝඩ් එකේ ඩීප් ෆියුෂන් තාක්ෂණ නිසා ඔයාලට රැට ලස්සන ෆොටෝ ගන්න පුළුවන්. ගොඩක් කට්ටිය 12 මේ යන්නේ අර 0.5 කැමරා මොඩ් එක දෙනවා. එතකොට වයිඩ් විතර. ඒ කියන්නේ අර GoPro වගේ හැම තැනම පොඩ්ඩක් පේනවනේ. අන්න ඒකට තමයි මේ ගොඩක් කට්ටිය 12 එකේ යන්නේ. මොකද දන්නවද 12 එකේ එක මාර ස්මූත් විදිහට තියෙනවා. මම ඔයාලට මේ 0.5 එකෙන් කරපු වීඩියෝ ටිකක් ඔයාලට දාන්නම් බලන්න. මාරම ක්වොලිටි. ඒ කියන්නේ මාරම ස්මූත් ස්ටේබිලයිසේෂන් එහෙම මාර විදිහට දෙනවා. ඒ කියන්නේ හෙල්ලෙන්නේ නැතුව වීඩියෝ කරන්න පුළුවන්. ඒ කියන්නේ මාරම. ඇත්තටම මේක 12 කියන්නේ මාර හොඳ ෆෝන් එක. 2026ට හොඳටම ගැලපෙනවා. පාවිච්චි කරන්න බලන හොඳ ෆෝන් එක. මම අද කතා කරේ ඔයාලට නිකන් අවශ්‍යම දේවල් ටික විතරයි අද කතා කරේ. තව ෆෝන් එකක් ගත්තේ බලන්න වගේ දේවල් ගොඩාක් තියෙනවා. මම තව වීඩියෝ සීරීස් එකේ අරන් යන මේ වගේ දේවල්. ඔයාලා මොකද හිතන්නේ 12 එක ගැන? දැනට පාවිච්චි කරනවා නම් ඔයාගේ අත්දැකීම පහලින් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක දිගටම බලන්න. අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.